හලෝ අපි අද ඔන්න අපේ ප්‍රොජෙක්ට් විත් බාගි පේජ් එකේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න පළවෙනි පාඩමට. එතකොට මේකෙදි අපි ලොකුවට මම මේ විස්තරයක් කරන්නේ නැහැ. ඔයගලන්ට මූලික ගෙතුම් ක්‍රම ටිකට යන්න බෝල් පිළිබඳ සහ කටු පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්නම්. මම වැඩි විස්තර පේජ් එකේ නෝට්ස් එක ඔයගලන්ට දාලා තියෙනවා. ඔයගලන්ට එතකොට පරණ පෝස්ට් ටිකට පහළට ගියා නම් ඒ පිළිවෙලට තමයි තියෙන්නේ. ඒකට බෝල් වර්ගත් ඔයගොල්ලෝ දන්නවා ගොඩාක් බෝල් වර්ග තියෙනවා. දැනට ලංකාවේ තියෙන බෝල් වලින් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන බෝල් වර්ග දෙකක් මම පෙන්නන්නම්. එකක් මේ මිල්ක් කොටන් මේ කළු ලේබල් එක තියෙන එක. එතකොට ඒක ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒක ඇරුණාම අනිත් එක මෙන්න මේ white label එක තියෙන බෝල් එක. එතකොට මේ දෙකේ වෙනස කියන්නේ ඇත්තට මේ white label එකේ ගහලා තියෙනවා cotton ප්‍රතිශතය 60%ක් කියලා. දැන් cotton ප්‍රමාණය වැඩි නිසා මේකේ බෝල් ලැබෙන ප්‍රමාණය අඩුයි සහ අතට ඇල්ලුවාම මේකේ පොඩි soft ගතියක් තියෙනවා. එතකොට මේකේ එහෙම cotton ප්‍රමාණය වෙනම සඳහන් වෙන්නේ නැහැ cotton ප්‍රමාණය අපේ ප්‍රමාණය කියලා. එතකොට ඒකේ චූටි සිල්කි ගතියක් තියෙනවා සහ මේ බෝල් ලැබෙනවා කියන එක තමයි ඉතින් ඒ කියන්නේ ලොකුවට නෙමෙයි අපිට ඇත්තටම මෙහෙමයි බබාලගේ වට වගේ cotton තියෙන එකක් අපිට වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනිත් අපේ නිර්මාණ වලට මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් 100% cotton yarns ඒ කියන්නේ බෝල් වලින්ම 100% cotton එක එතකොට ප්‍රමාණ වෙනස් වෙන ඒවා එතකොට කලර් ෂේඩ් වෙලා එන බෝල්ස් ඔය වගේ yarns ගණනාවක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඒවා ගන්න පුළුවන් pages මොනවාද? ඒ දේවල් පිළිබඳව ඉස්සරහට අපි කතා කරගෙන යමු. පස්සේ එන වීඩියෝස් වල මම ලොකු මෙහෙම විස්තරයක් කතා කරන්නේ නැහැ. මේ වීඩියෝ එකේ බෝල් සහ කටු පිළිබඳව කතා කරාට ඉස්සරහට අපි ගෙතුම් ක්‍රම ටිකේ වීඩියෝස් ටික ඉක්මනට අපි පාඩම් වල කරගෙන යමු. එතකොට අද ඔයගලන්ට මම අර අලුතෙන්ම කෙනෙක්ට බෝල් පිළිබඳ සහ කටු පිළිබඳව දැනුමක් නැත්නම් ඒ ගැන පොඩි අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මේ කිප්තිප්පේ මම ඔයගලන්ට කියපු බෝල් ප්‍රධානම අපි පාවිච්චි කරන බෝල් වර්ග දෙක. එතකොට ඒක ඇරුණාම මේ කටු ගොතන කටු අපිට ඔයගලන්ට මම පේජ් එකේ දාලා තියෙනවා. මෙන්න මෙතන අපි කටුවක් තෝරනකොට මිලිමීටර් ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මෙහෙම මිලිමීටර් ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ අපේ මෙන්න මේ කොටසේ මේ කටුවේ මෙන්න මේ කොටසේ තියෙන වට ප්‍රමාණය තමයි මේ මිලිමීටර් ගානේ සඳහන් වෙන්නේ. එතකොට කටුව මේ 3.5 මිලිමීටර් කියන්නේ මෙන්න මේ වට ප්‍රමාණයේ දිග ප්‍රමාණය. වට ප්‍රමාණය. එතකොට මේක 3 කටුව සහ මේක 3.25. 3.25 ගෙන් මේකට වඩා ටිකක් විශාල. ඒ කියන්නේ මෙන්න මෙතන මේකට වඩා ලොකුයි. ඊට පස්සේ මේ 3.5 කියන්නේ මේකට වඩා ටිකක් ලොකුයි. ඔය පිළිවෙලට තමයි මේ ඔන්න මම දැන් කටු ටික තිබ්බේ. එතකොට මේ එක විදිහට ඔයගලන්ට මේ කටු මිලදී ගන්න පුළුවන්. දැන් තියෙනවා ලස්සන රබර් හෑන්ඩ් එකක් තියෙන ඒවා තියෙනවා. එක ප්ලාස්ටික් අර ට්‍රාන්ස්පරන්ට් වගේ ඒවා ලස්සන කටු තියෙනවා. ඔයගලන්ට තෙමු එකෙන් AliExpress එකෙන් ඒ වගේ මිලදී ගන්න පුළුවන්. ඒ අරුණාම ලංකාවෙත් බොහෝ කඩවල් වල තියෙනවා ඔන්ලයින් පේජස් වල තියෙනවා ඔයගලන්ට මිලදී ගන්න. ඉතින් මේ කටුවල වෙනස කියන්නේ අපිට වූල් වලදී සාමාන්‍යයෙන් මිලිමීටර් 1.5 2 2.5 3.5 ඔන්න ඔය අතර පරතරයේ කටු පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වූල් එකේ පිටු රටවල් වල තියෙන වූල් වල මෙන්න මේ ලේබල් එකත් එක්ක අපි පාවිච්චි කරන්න ඕන මිලිමීටර් ගානේ කටුව ඒගොල්ලෝ සඳහන් කරනවා. දැන් මේ වූල් බෝල දෙකේම එහෙම සඳහනක් වෙන්නේ නැහැ. මොන මිලිමීටර් ගාන කටුවද පාවිච්චි කරන්න කියලා. එතකොට සමහර වූල් බෝලවල් වල තියෙනවා මිලිමීටර් ගාන කීය කටුවද අපි පාවිච්චි කරන්න කියලා. එතකොට දැන් මේකේ වෙනස වෙන්නේ අපි සාමාන්‍යයෙන් දැන් යාන් එකත් එක්ක සාමාන්‍ය පොඩි කටු. ඒ කියන්නේ පොඩි කටු කියලා කියන්නේ මේවට. දැන් ටී-ෂර්ට් යාන් වලට පාවිච්චි කරන්නේ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා තරමක් විශාල කටු. දැන් මම ඒක පෙන්නුවා මෙන්න මේ වගේ මේ තියෙන 7 මිලිමීටර් කටුවක් මේ ටී-ෂර්ට් බෝල් වලට. එතකොට මේ වගේ කටුවක් අනිවාර්යයෙන්ම බෝල් වලට පාවිච්චි වෙන්නේ නැහැ. බෝල් වලට ඉන්නේ පොඩි කටු. එතකොට මේවායේ වෙනස වෙන්නේ දැන් මේ කටු තුනෙන්ම මේ බෝල් එක ගොතන්න පුළුවන්. මේ කටු තුනෙන්ම බෝල් එක ගොතන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් මම උදාහරණයකට ගොතලා පෙන්නන්න ඔයගලන්ට වැඩි විස්තරයක් දැනගන්න ඕන නිසා මම මේ ගෙතුම් ක්‍රමයට වඩා දැන් මෙන්න මම මේ
3 කටුවෙන් ගෙතුවාම මම ගොතන චේන් එක. මේ තියෙන 3 මිලිමීටර 3 කටුවෙන් ගෙතුවා. එතනින් පස්සේ 3.25 අතරමැදි කටුවක් නිසා මම 3.5 ඊට වඩා ටිකක් ලොකු කටුවකින් ගොතලා පෙන්නන්න. ගොතන්න බැරි නැහැ. ගොතන්න පුළුවන්. අපේ ගෙතුම් වල තියෙන නීට් එක විශාල සහ කුඩා භාවය, ගෙතුම් වල තද බව ඔය දේවල් තමයි තීරණය වෙන්නේ කටුවේ. මෙන්න 3 කටුවෙන් ගෙතුන 3.5 කටුවෙන් ගෙතුවා. මේ තියෙන්නේ 3 කටුවේ සහ මේ චූටි ගෙතුම, මේ ලොකු ගෙතුම 3.5 කටුවේ. ඔයගලන්ට පේනවා වෙනස. එතකොට ඔයාට ලස්සන නීට් එක ළඟ ගෙතුම් යන ගෙතුමක් කරගන්න පුළුවන්. ඔයාගේ කටුව පොඩි නම් චූටි කටුවක් න. දැන් 2.5 2 වගේ කටුවක් අපි පාවිච්චි කරොත් මීටත් වඩා චූටි ලස්සන ගෙතුම් ළඟ යන ගෙතුම් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ ගෙතුම් ප්‍රමාණය තීරණය වෙන්නේ අපේ මේ කටුවේ මෙන්න මේ මිලිමීටර් ගාන අනුව තමයි මේ චේන්ස් නිර්මාණය වෙන්නේ. ඔන්න ඕක තමයි ප්‍රධානම දේ. එතකොට මේ වූල් බෝලෙට මේ කටුවමයි කියලා අනිවාර්ය දෙයක් නැහැ. ඔයාගේ නිර්මාණයත් එක්ක ඔයාට හැකියාව තියෙන්න ඕන තෝරගන්න මොන වගේ කටුවක්ද ඔයා පාවිච්චි කරන්න ඕනේ කියලා. ඔයාට ලස්සන නීට් එකට ළඟ යන ගෙතුම් යන්න ඕන කටුවක් නම් මේ වගේ පොඩි කටුවක්, නැත්තම් ටිකක් ලොකුවට නිකන් ඇදෙන්න, නිකන් එහා මෙහා පේන්න, නිකන් ලූස් එකට වගේ ගෙතුමක් නම් ඔයාට පුළුවන් ටිකක් ලොකු කටුවක් පාවිච්චි කරන්න. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ ඔයාට අවශ්‍ය කටුව මොකක්ද කියලා. හැබැයි වූල් වලදී පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අර මම කිව්වා වගේ පොඩි කටු සෙට් එකක්. ඒ කියන්නේ 1.5 2 2.5 3 ඔය වගේ 3.5 4 කටුව කියන්නේ ටිකක් තරමක් තව ටිකක් ලොකුයි. එතකොට ඒකෙදි ඔයගලන්ට තේරෙනවා මීටත් වඩා ලොකු ගෙතුමක් තමයි යන්නේ. ඔන්න ওই ටික තමයි ඕගොල්ලන්ට ගැන සහ යාන් එක ගැන ප්‍රධානව කතා කරන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මෙන්න මේ වගේ සහ ඕගොල්ලන්ට තව වෙළඳපොලේ ගන්න තියෙනවා හනා කියන බ්‍රෑන්ඩ් එක, එතකොට හැන්ඩි කියන බ්‍රෑන්ඩ් එක, වූල් ගණනාවක් තියෙනවා ඇපල් කියන බ්‍රෑන්ඩ් එක. ඇපල් කියන්නේ ඇපල් චූටි බෝලයක් එනවා ග්‍රෑම් 25. මේ දෙකම ග්‍රෑම් 50 බෝල් දෙකක්. එතකොට ග්‍රෑම් 25 එනවා. එතකොට මුල් පාඩම් ටිකට ඔයගොල්ලෝ පොඩි ඔයගලන්ට ගොතන්න පහසු වූල් එකක් ගන්න. එතකොට මේ වූල් වලත් ළමයි මෙන්න මෙහෙම වූල් එක බෙදෙනවා කොටස් වලට. මෙන්න මෙහෙම බෙදෙනවා කොටස් වලට. මෙන්න මේ වූල් එක මේ විදිහට. මෙන්න මෙහෙම කොටස් 4කට බෙදෙනවා කියලා කියන්නේ මේක 4 ply yarn එකක්. ඒ කියන්නේ කොටස් 4ක yarn එක. 4 ply. එතකොට මේකෙත් එනවා 3 ply කොටස් 3, 4 ply කොටස් 4, 5 ply කොටස් 5, 8 ply කොටස් 8. ඔන්න ওই විදිහට කොටස් වෙච්ච yarn එනවා. එතකොට මේ හැම වූල් එකටම අපිට එකම කටු ටික පාවිච්චි කරන්න බෑ. වූල් එක මහත් වෙන්න අපි ටිකක් ලොකු කටු පාවිච්චි කරන 3.5 කටුවට වෙනකම් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ වූල් වලට මේ පොඩි කටු සෙට් එක තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඔයාට මේ වගේ සාමාන්‍ය 3 ply 4 ply එකක් ඔයගොල්ලෝ පුරුදු වෙන්න ගන්න 2.5 2.5 වගේ කටුවක් එක්ක. එතකොට අපි පළවෙනි පාඩමෙන් හමු වෙමු. පළවෙනි පාඩම ස්ලිප් knot එක කොහොමද ගැටයක් අපි පුරුදු වෙන්නේ ගොතන්න කලින්. ওই ටික පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලෝ වූල් බෝලෙකුයි කටුවකුයි අරගෙන රෙඩි වෙලා ඉන්න.